අපි මිලා පාර ට්‍රිප් එක යන්නේ රජ රට කොමලියක. ළමයි අපි දැන් මේ නැවතුනේ උදේට කන. උදේට කාලා අපි ආයෙත් ඉතින් බස් එකට නැග්ගා. අපි ඉතින් ඔන්න දැන් සිරිපාදට ආවා. අපි දැන් මේ ලෑස්ති වෙන සීතලගුලෙන් නාලා කරලා පිරිසිදු වෙලා සිරිපතුල කරුණා කරන්න යන්න. සමනල කන්ද Hi guys. Hi. අපි අද සිරිපාදේ වඳිනවා. දැන් තමයි පටන් ගන්න. දැන් තමයි අපි පටන් ගන්න යන්නේ. හැමෝටම දෙයයන් පිටින් කරුණා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ නඩේ අටපිරිකර දෙකක් තියෙනවා. එතකොට සෙසු පිරිකර තියෙනවා. හැමෝම පේ වෙලා තමයි කරුණා කරන්නේ. සාදු හැමෝටම කරුණා කරන්න ලැබේවා. සමන්දේ යාම්දුරන් කීටයි. අපි සිරිපා කරුණා කරේ මාර්තු 7-8 යන දවස්වල. අපිට කාලගුණයෙන් කිසිම බාධාවක් තිබ්බේ නෑ. සාමාන්‍ය කාලගුණයක් තිබ්බා. අපි හැටන් පාරෙන් තමයි අපේ ගමන යන පටන් ගත්තේ. මේ ඉන්නේ අපේ නඩේ කුරා. අපේ නඩේ කුරා සීත ගගුලදී අපේ නඩේ ඉන්න දඬු කෝඩු කෙනාගේ කෝඩු චාරිත්‍ර කරන ගමන් තමයි ඉන්නේ. මොන්න ඉතින් කරුණාවයි කියලා පඳුරු එහෙමත් දාලා අපේ නඩේ අය මේ ලෑස්ති වෙන්නේ සිරිපතුල වඳින්න යන්න. ඔය ඈතින් පේන්නේ සාම චෛත්‍යය. අපි දැන් සාම චෛත්‍යයක් පහු කරගෙන ඉන්දිකටු පාන හරියට වගේ ළඟා වෙලා තමයි තියෙන්නේ. ඔය ඉන්නේ අපේ නඩේ. අපේ නඩේ පිස්සු කියලා ඉතින් ඉහළට කරුණා කරනවා. 3411 වෙනි පඩියටත් අපි ආවා. මුනේ සිරිපා අපි වඳිනවා. පඩි දාන්න විරු නමන්. බල බලන් ඉන්නවා මං කියනකම්. අන්න ඉස්සර උඩ. නෑ මම කවි කියනවා මේක නම් දෙයියෝ දුන්න chance එකක් අක්කා. එන්න. අපි දැන් මාගිරි ක්‍රමේ තමයි මේ කරුණා කරන්නේ. අහස් ගව්ව. තව බොහොම ටිකයි තියෙන්නේ. තවන් දෙයියන්ගේ පිටයි ආරක්ෂාවයි කරුණාවයි අපේ නඩේ ඔක්කොම වඳිනවා කරුණාවයි hele nage ape budo muni siripa ran patula heram patula අපි වඳින්න. ape budo අපි වඳින්න.
අපි දැන් මේ කරුණා කරන්නේ 4109 වෙනි පියවර. ළමයි අපි දැන් ඉන්නේ ඇහැල කණුවේ සිරිපතුලට පේන කිට්ටුවෙන් තමයි අපි දැන් ඉන්නේ. සමන් දෙයන්ගේ පිටෙන් අපිට කිසිම කරදරයක් නැතුව සිරිපතුල වඳ ගන්න පුළුවන් වුණා. අපි දැන් ඉන්නේ උඩමළුවේ. අපිට දැන් තියෙන්නේ අපේ අටපිරිකරයි සිතුපිරිකරයි පූජා කරලා සිරිපතුල වඳලා එන්න තමයි. මේ මොකද අයියෝ. අපි දැන් උඩමළුවේ ඉඳන් ආයි පහළට කරුණා කරන ගමන් සිරිපාද කරුණා කරලෙන අය හැමෝගෙම ප්‍රසිද්ධ තැනක් තමයි කිතුල්ගල කියන්නේ. ඉතින් දැන් අපි මේ යන්නේ කිතුල්ගලට ගිහිල්ලා නාලා කරලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා විනෝද වෙලා එන්න. අපිට කේක් දාන්සලක් හම්බුණා ටියාරකින්. අපේ අය හැමෝම කේක් කාලා ඉතින් බඩකට පුරවගත්තා. ඔන්න ඉතින් අපි කිතුල්ගලට ආවා. දැන් ඉතින් නාලා කරලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා ඊළඟට ඉතින් fun time. A few minutes later. එහෙනම් ඉතින් අදට ගිහින් යන්න guys. 2026 vlog එකකින් හම්බෙමු. Bye bye bye.